ඉතින් අපි කලින් වීඩියෝෙන් කතා කරේ කොහොමද ඔයාගේ කෑම වියදම අඩු කරගන්නේ කියලානේ. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ ඒ වගේම කෑම වියදම අඩු කරගන්න පුළුවන් සහ ලංකාවේ ගොඩක් අප්‍රසිද්ධ ක්‍රමයක් ගැන. හයිඩ්‍රොපොනික් තනකොළ ඔයාලා ජීවිතේට අහන්න නැතිව ඇති, සමහරවිට අහලා ඇති. අද වීඩියෝ එක වෙනකම් බලුවොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේක කොච්චර වාසිදායක සහ මේක ඔයගොල්ලෝ කරගත්තොත් එහෙම කොච්චර ප්‍රමාණයක මුදල් උපයන්න පුළුවන්ද කියලා. වීඩියෝ එක ඉවරනකම් අනිවාර්යෙන් බලන්න හිතාගෙනම channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන වීඩියෝ එකට like එකක් දාගෙන set වෙන්න. එහෙනම් ඉතින් වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ඉතින් අපේ channel එකේ වීඩියෝ ගොඩකින් අපි කතා කරලා තියෙනවා පිටරට ෆාම් පාවිච්චි කරන ක්‍රම ගැන. ඒ කියන්නේ මේ වගේ දේවල් අපිටත් ආදර්ශයක් අරගෙන ඉවරලා අපිට පුළුවන් ඒ වගේ දේවල් වලින් අපේ කුකුල් පාලනය සාර්ථක කරගන්න. ඉතින් ඒවා ගොඩක් කට්ටිය කියලා දෙන්නේ නැති වුණාට අපේ channel එකේදී අපි ගොඩක් මේ ගැන කතා කරලා තියෙනවා. වීඩියෝ ගොඩක් අපි දාලා තියෙනවා සාමාන්‍ය ලොකු ෆාම් පාවිච්චි කරන ට්‍රික්ස් සහ සාමාන්‍ය පිටරට කට්ටිය පාවිච්චි කරන ට්‍රික් ගැන. ඉතින් අපි ඊළඟට වීඩියෝ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා විවිධ රටවල් පාවිච්චි කරන ක්‍රම, ඒගොල්ලන්ට ආවෙනික් ක්‍රම අපිට කොහොමද ඒවා ලබා ගන්න පුළුවන් කියලා. ඒක බලන්න පුළුවන් කොළොන් ඉස්සරහට අපි කතා කරමු අද හයිඩ්‍රොපොනික් තනකොළ ගැන. ඉතින් මේක අපි මම ඔයාලට සරලවම හඳුන්වලා දුන්නොත් හයිඩ්‍රොපොනික් තනකොළ කියලා කියන්නේ සාමාන්‍ය පැලවෙන මුල් අවදියේ පැල. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔයා වීගොවිතන කරන එක්කෙනා නම් ඔයා දන්නවා ඇති පැල මුල් ගැන. ඒ කියන්නේ පැල මුල් කියන්නේ අපි සාමාන්‍ය වී අරගෙන ඉවෙලා ඒක පැලවෙන්න දාලා මුල් අදිනවනේ. ඒ වගේ ඒවා තමයි හයිඩ්‍රොපොනික් තනකොළ කියලා කියන්නේ. ඒ කියන්නේ ඒව ඇදලා ඉවරලා ටික කාලයක් ගියාට පස්සේ ඔටෝම ඒ වගේ දැල්ලක් ඇවිල්ලා ඒ කියන්නේ පැලේ ඇවිල්ලා චුට්ටක් ඇවිලි වෙලා සාමාන්‍යයෙන් ලොකු වෙන්නේ නැහැ, පොඩි වන්නේ සාමාන්‍යයෙන් හොඳ චූටි පැලයක් වගේ වෙනවනේ. අන්න ඒ කාලේ තමයි අපි කියන්නේ මේ හයිඩ්‍රොපොනික් තනකොළ කියලා. මේක අපිට ආවට කියලා හදන්න බෑ, පොඩි ක්‍රමයක් තියෙනවා. ගොඩක් අමාරු ක්‍රමයක් නෙමෙයි, ඉතාමත් සරල ක්‍රමයක්. මේකට කරොත් තමයි මේක ඉතාමත් සාර්ථක වෙන්නේ. ඉතින් අපි මේ හදන ක්‍රමය ගැන කතා කරන්න කලින් මේකේ තියෙන වාසි ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. ඉතින් මේකේ වාසි තමයි ඔයගොල්ලෝ පුළුවන් මේක අරකුන්ට, එළුවන්ට, එතකොට සාමාන්‍ය කුකුලොන්ට, ඒතර පොර කුකුලෝ ඉන්නවනම් එයාලට සාමාන්‍යයෙන් ඕනම සතෙක්ට ලබා දෙන්න පුළුවන්. මොකද මේ වගේ අනිවාර්යෙන් ගොඩක් එන්සයිම් වර්ග එහෙම ගොඩක් රන් කරන ඒවා තමයි මේවා. ඔයගොල්ලෝ අහලා තියෙන ඇමයිලේස් එන්සයිම් එකේ තියෙන පැලවෙන මුම් බීජවල. එතකොට මේ වගේ දේවල් හැම එකම වගේ තියෙනවනේ එක එන්සයිම්. ඇමයිලේස් වලින් කරන්නේ පිස්ටේ මෝල්ටෝස් වලටපත් කරන එක. අන්න ඒ වගේ දේවල් ගොඩක් මේවා ඇතුලේ වෙනවා. ඒ කියන්නේ එන්සයිම් වර්ග ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් මේවා පාවිච්චි කරලා එන්සයිම් වර්ග ටික ඔයගොල්ලෝ සත්තුන් එකට ඍජුවම ලබා දෙන්න. අන්න ඒ වගේ දේවල් තමයි පළවෙනි වාසිය. අනිත් එක තමයි මේවා පට්ට ලේසි හදාගන්න. ඒකෝට මේක හැමෝටම හදන්නත් බෑ. කියන්නේ හැමෝම දන්නේ නැහැ මේක. ඔයාලට පුළුවන් මේක හදලා ඉවරලා ඕන වෙලාවක විකුණ ගන්න. නැත්නම් ලොකුවට මේක කරන්න පුළුවන් සාමාන්‍ය මහා පරිමාණය කරන කට්ටිය ඉන්නවා ලංකාවෙත් ඉන්නවද මම හරියම දන්නේ නැහැ. පිටරට නම් මේක ගොඩක්ම ලොකුවට කරනවා. මොකද මේක හරට්ට වගේ නෑ හැමදාම වගේ ලබා දෙන දෙයක්. හරිම ලේසි මේක හදාගන්න. අනිත් එක තමයි ඔයගොල්ලෝ පුළුවන් මේක හදාගන්න ඔයගොල්ලෝ ගෙදරම දින ධාන්‍ය වර්ග පාවිච්චි කරන්න. සාමාන්‍ය වලට පුළුවන් වී පාවිච්චි කරන්න. එහෙම නැත්නම් බඩ ඉරිගු. එහෙම නැත්නම් ওই බාර්ලි වගේ දේවල් අපි දාව නැති වුණාට කවුපි, මුං ඇට, මෑකරල් ඒ වගේ මොන දේක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක ඉතාමත් සාර්ථක ක්‍රමයක්. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ නැති වුණාට මේක ඉතාමත් සාර්ථක ක්‍රමයක්. මොකද මේකෙන් අර පෝෂක පදාර්ථ ටික කෙලින්ම ඔයගොල්ලෝ සතුන් ලබා දෙන්න පුළුවන්. ඉස්සරම මේ කතා කරමු මේකේ ව්‍යුහය ගැන. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් වෙන්නේ කොහොමද කියලා. කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ තේරෙනවා ඉතින් ඕන දෙයක් කරාට පස්සේ අපිට හැඩරුවක් දැනගන්න බෑ මේක කොහොමද ඉස්සරම වෙන්නේ කියලා. මම ඔයාලට මේක හදන හැටි කියලා දෙන්නම්. එතකොට මම ස්ටෙප් බයි ස්ටෙප් මේක යන්න. මේක සාමාන්‍යයෙන් නිකන් සීට් එකක් වගේ. ඒ කියන්නේ සාමාන්‍ය තැටි එක තමයි මේක හදන්නේ. එතකොට ඒක අපිට ඕන වෙලාවක ගලවලා ගන්න පුළුවන් වෙන තමයි අපි මේක හදන්නේ. එතකොට දැන් මේක අපි හදන්නේ ඇට ටික එකලක තියලා පැලවෙන්නදලා මේ මුල් තියෙනවනේ ඇටවල. මුල් එකට සම්බන්ධ වෙලා සාමාන්‍ය මේක ලොකු සීට් එකක් වගේක් එනවා. මේක අපිට ඕන වෙලාවක දිගහැරලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒක පිටින්ම තමයි සතාට කන්න දෙන්නේ. ඒ කියන්නේ මේ කැරි කපලා දෙන්න පුළුවන්. ඒ වුණාට මම අදහස් කරන්නේ මේ සාමාන්‍ය අපි තනකොළ හිටපුවම තනකොළ උඩින් දෑගත්තකින් හරි පිහකින් හරි මැෂින් එකකින් හරි කපන ලබා දෙන්නේ. මේකද අපිට තියෙන මුලයි එහෙම නැත්නම් අර පැල වෙලාව ඇටයයි කදයි ඔක්කොම එකවර දෙන සත්තුන් කරන සත්තු ඔක්කොම කනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ හයිඩ්‍රොපොනික් තනකොළ කියලා කියන්නේ. ඉතින් මම දැන් කියලා දෙන්න කොහොමද මේක අපි ගෙදරදීම හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම මේකට ගන්න ඕනේ සාමාන්‍ය පැතලි තැටියක්. ඔයාලට පුළුවන් අර තේ එහෙම අරන් යන ට්‍රේ එකක් හරි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ප්ලාස්ටික් බොක්ස් එකක් ගන්න. සාමාන්‍යයෙන් කෑම පෙට්ටිය හරි එහෙම තියෙන ආන් පොඩි බොක්ස් එකක්. අයිස්ක්‍රීම් පෙට්ටිය හරි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයා තෝරගන්න ඇට වර්ගය. මම ගොඩක්ම මේක රෙකමන්ඩ් කරන්නේ වී හරි බඩිරුගු හරි. මොකද මේවා ඉතාමත් වැදගත්. කුකුලොත් කනවා, හරකුත් කනවා. සාමාන්‍ය කුකුලෝ හරක් එළුවනේ ඉන්නේ ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය ගාව. සාමාන්‍ය මගේ channel එකේ ඉන්න කට්ටිය වැඩිපුර ඉන්නේ කුකුලෝ. ඒක කුකුලෝ ගැන තමයි මම මේක කරන්නේ. ඔයා තියෙන්නේ කුකුලෝ වී කණ්ඩ ආසයි, බඩිරු කණ්ඩ ආසයි. ඔයාලට තියෙන්නේ බඩිරු හරි ඔයාලට ලේසියෙන් හොයාගන්න දෙයක්. ඉස්සරම ඔයා කරන්න ඕනේ මේ ඇට ටික අරගෙන ඔයා දා ගන්න භාජනය තියෙන්නේ.
අන්න ඒකේ අහුරන්න. ඒකේ අහුරන්න ඕනේ එක උඩ අට ගොඩක් වැටෙන්නේ නැති වෙන විදියට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ සර්ෆේස් එක වැහෙන්න දැන් මේක කියන්නකො මේක අන්න ඕක සාමාන්‍යයෙන් වැහෙන්න බෑ. ඒ කියන්නේ මේක එක ස්ථානයක් වන්න නැති වෙන නේද ටික තියන්න. හැබැයි එක උඩ සාමාන්‍ය ඝනකමන තියන්න බෑ. මේක ලොකුවටම ඔහොම තියන්න ඕනේ. ඇට ගොඩක් යන්නේ නැහැ එතකොට. හරිද? මෙහෙම තියන්න ලොකුට මුලේ වැඩනවා කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ වුණාට පිළිවෙලට කරනවා නම් අරක තමයි හොඳම වැඩේ. කොහොම අතුරුලා දාන්න හිස්තැන නැති වෙන්නේ. මම මේ අතුරන්න කියන්නේ ඕන ඇට ටික බලා ගන්න. ඔයාලට ඒක හරියන්න ඕන ඇට ටික. නැත්තම් වැඩිපුර අපලා දාලා ඉවරලා ඒක හරියට කරගන්න බැරි වෙනවනේ. අන්න ඒක නිසා. ඔයා ඉස්සරම කරන්න ඕනේ මේ ටික ඔක්කොම අරගෙන ඉවරලා හරියටම ඕන ඇට ප්‍රමාණය හොයාගෙන හොදට මේ ඇට ටික හොදට හොද ගන්න. ඒ කියන්නේ සාමාන්‍ය මේකේ ඩස්ට් එකක් කර මොනවද තියෙන්න පුළුවන් නේ. ඒක නැති වෙන්න හොදට හොද ගන්න සාමාන්‍ය බෙහෙත් ගලවලා තියෙන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්න එපා. සාමාන්‍ය බඩරු ඇටෙම අපි අහලා දෙකලා තියෙනවා අර රෝස පාට ඇටයක් තියෙන බඩරු වල බෙහෙත් ගලවලානේ අන්න ඒව ලබා දෙන්නේ. මොකද සත්තුන්ට කන්න දෙන්න දෙයක් මේක අපි. අන්න ඒකින්ද හොද පිටිසු ඇට පාවිච්චි කරන්න. ඒතර ඔයා කරන්න තියෙන්නේ මේ ටික අරගෙන ඉවරලා ඇට ටික හොදට හොදලා ඉවරලා සාමාන්‍ය පැල මුල්ලත් දවා ගන්න. ආන්ගේ මුල්ලත් දවා ගන්න ක්‍රමයට මේක කරන්න ඕනේ. ඒ කියන්නේ හොදට පුරවල රෙදි කෑල්ල ගොතලා දවසක් දෙකක් තියන්න. දවසක් තිබ්බම හොදට මැද. එතකොට මේකේ කණු කැපිලා චූටිට සුදු පාට මුලක් එනවා. අන්න ඒ ආවට පස්සේ වාට තියෙන්නේ අර මං කලින් කිව්ව ට්‍රේ එකේ හොදට මේ ටික අතුරන්න. හරිද? අතුරලා ඉවර වෙලා ඒක සාමාන්‍යයෙන් හෙවන සාමාන්‍ය සූර්යාලෝකේ ලාවට වගේ වැටෙන තැනක තියන්න තියෙනවා හොඳයි. ඒ කියන්නේ ගොඩක් කර වෙන්නේ නැති සිසිල් තැනක තියන්න. ඒක මේක තියලා ඉවර වෙලා ඔයා උඩින් දැන් ඇටවල උඩට තව දැල්ලක් ඇවිල්ලා නැහැනේ. කියන්නේ පැලේ ඇවිල්ලා නැහැනේ. ඒකින්ද ඔයා කරන්න ඕනේ රෙදි කෑල්ලකින් හොඳ පිටිසු රෙදි කෑල්ලකින් ඒක වහලා දාන්න. වහලා දාලා ඉවරලා හැමදාම දවසට දෙපාරක් විතර වතුර ස්ප්‍රේ කරලා මේක හදාගන්න. ඒ කියන්නේ මේක සාමාන්‍ය කොළ පාට පැලේ චූටියට උඩට එනවනේ. අන්න ඒ කාලෙදී ඔයා රෙදි කෑල්ල අයින් කරන්න ඕනේ. මේක අයින් කරලා සාමාන්‍ය ලාවට එළිවෙඩි වැටෙන තැනකින් තියන්න. දවස් 10ක් 7ක් 8ක් 10ක් වගේ යද්දි මේක හොනවා හොඳ ගන්නට. අන්න ඒක තමයි මට්ටම. ඔයාලට තියෙන්නේ අන්න ප්ලාස්ටික් ට්‍රේ එකනේ කොහෙවත් ඇල්ලලා දැන් මුල් දුවන්නේ ඒක උඩම තමයි. ඒ කියන්නේ මුල් දුවන්නේ ජලයේ තමයි මුල් දුවන්නේ. ඒතර මුල් වලට පසක් නැහැ මොනවත් නැහැ. පස් දාන්නේ නැහැ මේකට විදක්ක පස් දාන්නේ නැහැ. මේක සාමාන්‍ය උඩම තමයි හැදෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක එහෙම ගලවලා ගන්න. මේක නිකම්ම ගැලවිලා එනවා. හරිද? මේක නිකම්ම ගැලවිලා එනවා. ඔයාලට පුළුවන් ඕන නම් මේක ඇට ටික දාන ගමන් පත්තර කොලයක් වගේ කෙලන්න. හරිද? ආන් ඒ වෙලෙ ලේසියෙන් ගන්න පුළුවන් ඉටි කොලයක් හරි එලලා. මොකද අපිට ලේසියෙන් ගන්න ඔයාලට කැමති විදිහට කරන්න පුළුවන් මේක. ඒක ලේසියෙන් ගන්න පුළුවන් විදිහට හදා ගන්න. ඊට පස්සේ ඔයා මේක ඉස්සර මුස්සර අරක කැටේ පිටින්ම අරගෙන ඉවරලා ඔයාලට කෙලින්ම කන්න දෙන්න තියෙන. කිසිම ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම කන්න දෙන්න තියෙන. ඉතින් මම දැන් ඕගොල්ලෝ කියලා දෙනවා කොහොමද මේක හදාගන්න සහ සතුන් ලබා දෙන්න විදිය. ඒක සංකීර්ණ දේවල් නෙමෙයි මේවා. තම සරල දෙයක් මේක කට්ටි දන්න එක තමයි කේස් එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා ඊළඟට කරන්න ඕනේ මේක සාර්ථකනේ ගොඩක්. සාමාන්‍ය සාර්ථකෙ හින්දා ඔයාලට පුළුවන් මේක මහා පරිමාණයෙන් කරන්න. ඒක ලොකු ට්‍රේ ටිකක් අරගෙන රැක් ගහලා මේක කරන්න. තව ෆාම් තියෙනවනේ යාලත් එක්ක කතා කරගෙන මේක ඒගොල්ලොන්ට විකුණ ගන්න මොන එකක් කරගන්න පුළුවන් ඔයාලට. ඔයාලට අයිඩියා එකක් විතරයි තියෙන්න ඕනේ මොන දෙයක් කරන්න පුළුවන් මේක. ඔයාලට පුළුවන් මේ හයිඩ්‍රොපොනික් තනකොළ සතියට එකපාරක් වගේ ලබා දෙන්න පුළුවන් විදිහට හදාගන්න. ඒ කියන්නේ ඔයා සාමාන්‍ය සතියක් විතර යන්නේ එකක් හැදිලා හොදට එන්න දෙන්න පුළුවන් මට්ටමට එන්න. ඔයා දැන් එක සතියක් දාලා ඉවරලා ඒක පැල වෙලා අයින් කරනවනේ. අයින් කරන දවසේම තව එකක් දානවා. එහෙම දිගටම කරගෙන ගියාට පස්සේ ඕක නිකම් ඔයාලට පුරුදු වෙලා සාමාන්‍ය සත්තුන්ටත් ඔක පුරුදු වෙනවා. හරිම වැදගත් දෙයක් මේක. පොත පෝෂක පදාර්ථ තියෙන දෙයක්. හරට්ට වගේ තමයි ගොඩක් ලබා දෙන්නේ. උනට කුකුලොන්වත් ගොඩක්ම හොඳයි මේක. ඔයාලා හරක් ඉන්නවනම් හරට්ට ලබා දෙන්න පුළුවන්. එළුවොන්ට ලබා දෙන්න පුළුවන්. ඕන සතෙට ලබා දෙන්න පුළුවන්. මොකද මේකේ තියෙන පෝෂක පදාර්ථ වෙන කොහෙන්වත් ගන්න අපිට එන අමාරුයි. මොකද මේකේ තියෙන මම අර කලින් කිව්වා වගේ එන්සයිම් වර්ගෙම ගොඩක් තියෙනවා. මේව ඔක්කොම ඔයගොල්ලෝ සත්තුන්ට ඍජුවම ලබා දෙන්න පුළුවන් අපිට මේ හයිඩ්‍රොපොනික් තනකොළ වලදී. ඉතින් මම හිතනවා ඔයාලා මීට කලින් දැනන් හිටපු නැති දෙයක් මේ වීඩියෝ එක බලලා ඉගෙන ගන්න ඇති කියලා. මොකද මේවා හැමතැනම කතා වෙන දේවල් නේ. මම ඔයාලට කියලා දෙන්නේ මම කොහෙන් හරි ඉගෙන ගන්න දෙයක් ඔයාලටත් මම ආයෙ කියලා දෙනවා. මොකද ඕගොල්ලෝ දන්න දේවල් හැමෝත් එක්ක ෂෙයා කරන්න කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. ඔයා මේක කලින් කරගෙන ගියා නම් අනිවාර්යයෙන්ම මේ ගැන කමෙන්ට් එකක් දාන්න. මොකද අලුතෙන් පටන් ගන්න කෙනෙක් ඉන්නවනම් එයාට මේ ගොඩක් වැදගත්නේ. කියන්නේ අලුතෙන් කෙනෙක් පටන් ගන්නවා නම් කවුරු හරි කරපු දෙයක් අහලා තමයි ඒක පටන් ගන්න. සාමාන්‍ය ඔයා අලුතෙන් පටන් ගත්තා නම් මගේ වීඩියෝ එක බලලා පටන් ගත්තා නම් කාලයක් ගියට පස්සේ හරි කමන්න කමෙන්ට් එකක් දාන්න. මොකද මේ වීඩියෝ එක දැන් බලන කෙනෙක්ට ඊළඟට මේක කරන්න ගොඩක් වැදගත් වෙනවා. ඒක තමයි channel එකට අලුත් කෙනා අපිත් එක්ක subscribe කරලා දිගටම එකතු වෙන්න. නම් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ ජය වේවා. පරිස්සමින් ඉන්න.